ඇමර්සන් ගඟ කියන්නේ ලෝකයේ දිගම ගඟ වගේම ප්‍රසිද්ධම ගඟ කිව්වොත් මම නිවැරදි. මේ ගඟ ගලා යන්නේ සතුන් ගණනාවකට ජීවය දෙන ඇමර්සන් වනාන්තරයේ මැද්දේ. ඔබ දන්නේ නැත්නම් දැනගන්න මේ ගඟේ සිටින සතුන් අතිශය භයානකයි. විදුලිය නිපදවන ආදාගේ ඉඳන් මිනී කන කිඹුල්ලුයි ඊටත් වඩා භයානක ඇමර්සන් ගඟේ වගේම ගොඩබිම ඉන්න රාක්ෂීන් බඳු සතුන් ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සමගින් ඔබට බලන්න පුළුවන් සුපිරම වීඩියෝ එකක් තමයි මම ගෙනල්ලා තියෙන්නේ. මේ වගේ වීඩියෝ බලන්න අපව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු භයානක සතුන් බලන්න දකුණු ඇමරිකාවට. අංක 1 බ්ලැක් කයිමන් කිඹුලා. ගඟක් වැවක් කිව්වාම අපිට මතක් වෙන්නේ කිඹුලන්. ඒ නිසා අද මම මුලින්ම කතා කරන්න යන්නේ බ්ලැක් කයිමන් කියන ඇලිගේටර් කිඹුලු විශේෂය ගැනයි. මේ කිඹුල්ලු විශේෂය තමයි ලෝකේ ඉන්න විශාලතම ඇලිගේටර් කිඹුල්ලු විශේෂය වන්නේ. විද්‍යාඥයෝ කියන විදිහට ඇමර්සන් වනාන්තරයට අග්‍ර විලෝපකයෝ වෙන්නේ මේ කිඹුලන් විශේෂයම තමයි. ඒ කියන්නේ ඇමර්සන් වනාන්තරය ඇතුලේ මේ ඇලිගේටර් කිඹුලාට අභියෝග කරන්න කිසිම සතෙක් නැහැ කියන එක. මේ ඇලිගේටර් කිඹුලන්ට අඩි 20ක් පමණ දිගට වර්ධනය වෙන්න පුළුවන්. ඒ විශාල බව වගේම මේ ඇලිගේටර් කිඹුලා ගොඩක් බුද්ධිමත්ලු. සාමාන්‍ය ලෙස මෙම සතෙක් අවුරුදු 50ක් 60ක් අතර කාලයක් ජීවත් වෙනවලු. මේ කිඹුලා ගොඩක් වෙලාවට කන්නේ පිරාන මාළුන්වයි කැට්ෆිෂ් මාළුන්වයි. ඒත් ගම් යූරට වතුර බොන්න එන මුවන්, ඌරන් වගේම බල්ලන්වත් අල්ලගෙන ආහාරයට ගන්න මේ සතුන් මාර දක්ෂයි. අපි පරිස්සම් වුණේ නැත්නම් මේ මිනිසුන් එකතු කරගන්න එක මේ සතුන්ට මහ දෙයක් නම් නෙවෙයි. අන්න ඒ නිසා ඔබ කවදා හරි ඇමර්සන් වනාන්තරයට යනවා නම් මෙන්න මේ සතාගෙන් ගොඩක් පරිස්සම් වෙන්න නම් වෙනවා. අංක 2 ඩාර්ට් විෂ ගෙම්බා. අපි ඊළඟට කතා කරන්න යන්නේ පොයිසන් ඩාර්ට් ෆ්‍රොග් එහෙමත් නැත්නම් හී විෂ ගෙම්බා කියලා හඳුන්වන ගෙම්බා ගැනයි. මේ ගෙම්බන් උභයජීවීන් නිසා උන් ගොඩබිම වගේම ඇමර්සන් ගඟෙත් ඉන්නවා. ගොඩක් ලස්සන පාට තියෙන මේ ගෙම්බාට ඒ ලස්සන වගේම ඕනම සතෙකුට මරණය ගේන්න හැකියාවකුත් තියෙනවා. වාර්තා වෙන ආකාරයට වැඩිහිටි මිනිසුන් 10ක් එකවර මරන්න පුළුවන් තරමේ විෂක් මේ ගෙම්බන්ට තියෙනවලු. හැබැයි විද්‍යාඥයින් ඇමර්සන් වනාන්තරයෙන් අරන් ගිහින් සත්තු අත්තර ගිහින් දාපු මේ ගෙම්බන්ට අර විෂ හදන්න බැරි වෙලා තියෙනවලු. මේක හොයලා බලපු විද්‍යාඥයින් හොයාගෙන තියෙන්නේ ඇමර්සන් වනාන්තරයේ තුලින්ම ගන්නා ආහාර නිසා තමයි මොවුන් මේ විෂ නිපදවන්නේ කියලා. ඇමර්සන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෝ මේ ගෙම්බන්ගේ හැමේ තියෙන විෂ ඊතලවල ගාලා දඩයමේ පවා යනවා. කොහොමුණත් මේ ගෙම්බන් ඇමර්සන් වනාන්තරයේ ඉන්න උග්‍ර විෂම ගෙම්බන් වර්ගයක්. ඒ වුණාට ලස්සන වුණාට කමක් නැහැ. මේ ගෙම්බන්ව අල්ලන්න නම් යන්න හිතන්නවත් එපා. අංක 3 ග්‍රීන් ඇනකොන්ඩා. ඇමර්සන් ගඟ කිව්වොත් ඔබට මුලින්ම මතක් වෙන්නේ ඇනකොන්ඩා කිව්වොත් මම නිවැරදි. මෙම ග්‍රීන් ඇනකොන්ඩන් දිගින් අඩි 30කටත් වඩා හා බරින් කිලෝ 250කට වඩා වර්ධනය වෙනවා. මේ ඇනකොන්ඩන්ට මිනිසෙක් වුණත් පහසුවෙන් ගිල දමන්න පුළුවන්. ගොඩබිමේත් වතුරේත් ඉන්න පුළුවන් විදිහට තමයි මොවුන්ගේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ. ඒ අනුව මේ සතාගේ නහයයි ඇස් දෙකයි ඇඟෙන් උඩට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. ඒ හින්දා ඇඟ වතුරේ හංගගෙන මේ සතාට වතුරේ ඉඳන්ම ගොදුරු දිහා බලාගෙන ඉන්න පුළුවන්. තවද හුස්ම ගන්නත් පුළුවන්. මේ ඇනකොන්ඩලා නොකන දෙයක් නැතිම තරම්. මුවෝ, බල්ලෝ, කුරුල්ලෝ ඒ අතර ඉන්නවා. කොටින්ම කිව්වොත් හදවත වැඩ කරන ඇගේ ලේ ගලන ඕනම සතෙක් මුන් ආහාරයට ගන්නවා. මේ සතාට මිනිසෙක් අහුනොත් නම් ඒ මිනිසයාගේ අවසානයම තමයි. කොහොමද අද ගෙනාපු වීඩියෝ එක. ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපව සබ්ස්ක්‍රයිබ් කරලා මේකට ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.